මිස්. වැරදීමක් වෙලා තියෙනවා. ඔකේ ඒක තෝරන කරානේ. මේ ඔයාලට පොතල් දෙකක් දාන්න. එළන උලේ කට ගැස්මෙන් කියලා කිව්වද? නෑ. මම නම් තමයි ඒවට මම නම් හිතන්නේ නෑ මිස් වැරදීමක් වෙලා තියෙනවා නේද? නෑ මිස් පොතක් බලන්න වැරදීමක් වෙලා තියෙනවා. එළන උලේ මම නම් දවසක් ඒවා හැමෝටම කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එකක් ගෙනාවා අපි ගොඩක් දන්න කෙනෙක් මේ දවස්වල ඔයාලා දන්නවා ඉතින් බලන්න මාතරාවට කෙනෙක් නම් දන්නවා. තමන්ගේ සුව උත්සාහයෙන් දිනු වෙන්න හදන කෙනෙක් ඉන්නවා. ඉතින් ඔයාලා දැකලා ඇති. මේ තමයි DG Food නේ. DG Food. ඉතින් මමත් ඇත්තටම ඕඩර් එකක් දැම්ම කෑම හොදද කියලා බලන්න අද බිරියානි එක ඕඩර් එකක් දාලා තියෙනවා. ඉතින් මෙයා ගැන විස්තර ටිකක් අපි කියන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගොඩාක් මහන්සි වෙන කෙනෙක් තමයි මෙයා. මොකද මෙයාගේ තත්ත්වෙත් එක්ක සෑහෙන මහන්සියක් දරලා මෙයා බිස්නස් එකක් පටන් ගන්න දෙනවා DG Food කියලා. ඉතින් මෙයා කරන බිස්නස් එක තමයි පිටරටවල් වලට මෙන්න මේ වගේ වැකුම් කරලි වල කල් තියා ගැනීමේ කැම යවනවා. ඉතින් ඊට අමතරව මාතරාවට මෙන්න මේ වගේ පොට් කේක් වර්ග ඊට පස්සේ මේ ඕනම කෑමක් හදනවා ඉතින්. හරිද? ඉතින් මේක මොකද්ද? මිල්ක් මේඩ් වලින් කිරි ටොපි. ඒතකොට කල් තියා ගන්න කෑම තමයි මෙයා හදන්නේ. ඒතකොට මෙයා මේ වැකුම් සීල කරන්න මේ කෑම එක අරයි යනවා කඩවතට නේද? කඩවතට ගිහිල්ලා කඩවතින් ඊට පස්සේ වැකුම් සීල කරලා ඉවර නුගේ කොට යනවා මේක කාගෝ එකට ඩිලිවර් කරන රටවල් වලට. ඉතින් අපේ රටවල් වල ඉන්න පාරිභෝගිකයන්ගෙන් ඉල්ලනවා උදව්වක් වශයෙන් සහ මෙයාගේ මේ බිස්නස් එක දියුණු කරගන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ කෑම එක ඕඩර් එකක් දාන්න. අර අපි පිටරටවල් වලට කෑම යවනවා ඕගොල්ලෝ දන්නවා ඉතින් අපේ VIP ස්පෙෂල් කොත්තුව. ඉතින් මම ඉල්ලනවා අපේ VIP ස්පෙෂල් කොත්තුවක් දැම්මොත් එක්කෙනෙකුට ඉතින් ඇත්තටම මේ මිස්ටර් ඕඩර් එකක් ලබා දෙන්න ඕගොල්ලෝ. ඉතින් හරිම කාර්මිකව ඉල්ලලා සිටිනවා මේ වගේ කෙනෙකුට උදව්වක් දෙන්න කියලා. ඉතින් ඇත්තටම ගොඩ යන්න. ඒ කියන්නේ ජීවිතේ මාර කට්ටක් කරනවා. මිනිස්සු ඇත්තටම මාර මහන්සියෙන් බිස්නස් පටන් ගන්න. ඉතින් මමත් ඒ වගේ හරිම මහන්සියෙන් දුක් විඳ බිස්නස් එක පටන් ගත්ත කෙනෙක්. අද මෙතන ඉන්නේ ඕගොල්ලෝ දන්නවා ඒක මගේ මුලින් ඉඳලම කොයිතරම් කට්ටක් කාලාද මම මේ තැනට ආවේ කියලා. ඉතින් මම හරි ආසයි මම වගේ දුක් විඳලා කට්ට ගන්න මිනිස්සුන්ට උදව් කරන්න. ඉතින් අද මෙයාට සහයෝගයක් දෙන්න හින්දා අද අපි මේ වගේ වීඩියෝ එකක් කරනවා. ඒ වගේම මෙයාගේ මේ කෑම හරි පිරිසිදුව ක්වොලිටියට මෙයා මේ හැමදේම සකස් කරනවා. අපි තව ටිකකින් ඔයගොල්ලන්ට මේ බිරියානි එක ඕපන් කරලා පෙන්නන්නම් කොයි වගේද කියලා. ඉතින් මිස් කියන්නකෝ ඔයාගෙන පොඩ්ඩක් විස්තර ඔයා මොන වගේ දේවල්ද තව හදන කෑම වර්ග කියලා. මම බිරියානි හදනවා, රයිස් හදනවා. තව කල්පියා ගන්නා කෑම අපනයන කරනවා, උපන්දින කේක් හදනවා. ඉතින් මේ ඔක්කොම ඒ කියන්නේ කෑම જાති ඔක්කොම නිර්මාණය වෙන්නේ මගේ අම්මගේ අතේ. මගේ අම්මා තමයි ඔක්කොම කරන්නේ. මම තමයි කේක් අයිටම් කරන්නේ. මට අවුරුදු දෙකමාරකට දෙක් ඉන්නවා. ඉතින් එයා ඉදිරියට ගෙනියන්න තමයි මම මෙච්චරම හැමදේම කරන්නේ. ඉතින් බලන්න මහන්සි වෙලා කරන ව්‍යාපාරයක්. ඉතින් අපි මේ වගේ සුළු ව්‍යාපාර කරන කට්ටියට අතහිත දෙන්න ඕනේ. ඒක තමයි අපේ රටේ අපේ ලාංකික හැඟීම. අපි ඉස්සරහට දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. අපේ පිට රටවල ඉන්න පාරිභෝගිකයන්ගෙන් මම ඉල්ලලා සිටිනවා අනිවාර්යයෙන්ම ඕඩර් එකක් ලබා දෙන්න මිස්ටර්. ඉතින් එක ගමන් කියන්න පුළුවන් මේවා හොඳ පිරිසිදුව හදලා තියෙන කෑම කියලා. ඉතින් මේ මගේ ෆොටෝ එක දාලා ඉතින් පොට් කේක් එකක් හදලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. බලන්න ඔයාලගේ බර්ත්ඩේ එකට නැත්නම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට විශ් එකක් යවන්න, ඒ වගේ ඕනම දෙයකට මේ වගේ gift එකක් යවන්න ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන මේ මිස්ටර් කියලා හදාගන්න. අපි මේ වීඩියෝ එකේ යටින් අනිවාර්යෙන් පළවෙනි කමෙන්ට් එකේ මිස්ටර්ගේ ෆෝන් නම්බර් එක දාන්නම්. ඊට අමතරව එයාගේ page එක දාන්න. DG Foods කියලා page එකකුත් තියෙනවා මේ Facebook එකේ. ඉතින් මම ඕගොල්ලන්ගේ ආදරණීය ඉල්ලා සිටිනවා මේ orders දෙන්න බය නැතුව. මොකද හොඳ මිනිස්සෙක් ඉතින් ඇත්තටම. ඉතින් මමත් ඕඩර් එකක් දැම්මා මේ බිරියානි එකට. මොකද මමත් මේ බිරියානි ඕඩර් එක දාලා දැන් අපි කාලා බලනවා බිරියානි එක කොයි වගේ රසක් තියෙනවද කියලා. හරිද? ඉතාලි බෙරේද ගොඩක් තියෙනවා. මිච්චි කොල සම්බල් එකක් තියෙනවා. ඉතින් අපි කාලා බලමු ඉස්සෙල්ලාම මේක රසද කියලා. මේ තියෙන DG Food එකෙන් මම ඕඩර් කරපු පොට් කේක් එක. ඇත්තටම රසයි, මාරම රසයි.